අටමස්ථාන උන්වහන්සේ අතින් අපයෝජනට ලක්වෙච්ච දැරීම වෙනුවෙන් යයි කියමින් ළමහා කාන්තා ඇමතිනිය සරෝජ පොල්රාජ් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ හොඳින් අහන්න. එහිදී ඉල්ලීමක් කරනවා මාධ්‍ය වලින් දැරියගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් ප්‍රකාශනයකුත් කරන්න එපා. ඒට හානි වෙන දේවල් කරන්න එපා කියලා. ඔවුන් දැරීම වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කතාව. ඇත්තටම මේ මාධ්‍ය සහ සිල් සංවිධාන වගේ අය පෙනී හිටියේ දැරිවියව එළිදරව් කරන්න නෙමෙයි. අටමස්ථානයේ උන්වහන්සේව උසාවි නියෝගයක් තියෙද්දිත් අත්අඩංගුවට නොගෙන නවලෝක රෝහලේ රඳවා ගැනීම බන්ධනාගාර රෝහලට ට්‍රාන්ස්ෆර් කිරීම වගේ ඒවත් එක තමයි ඒ සමාජ මතය හැදුනේ. ඉතින් නීතියට උඩින් ධනය බලය තියෙනවා කියන එක ගැන සමාජයට කතාබහක් ඇති වෙන්න ගත්තා. ඒක ආණ්ඩුවට අවශ්‍යදායකයි. පොල් රාජ් ඇහිල්ලා මල්ලේ පොල් කතාවක් තමයි කියන්නේ. යා කියන කතන්දරේ නෙමෙයි ඇත්තටම සිද්ධ වුණේ. සමාජයේ බලපෑමක් කරා බලවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී ගන්න ක්‍රියාමාර්ගය නීතිය සමටම එකයි වගේ නම් ඒක ක්‍රියාත්මක කරන්න කියන කාරණාව. ඒ වෙනුවෙන් තමයි 19 වෙනිදා උද්ඝෝෂණයක් පවත්වන්නේ. අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් ඔය පොල් රාජ්ම තමයි කොටහෙනි දරුවිගේ සියදිවි විනාශ ගැනීමේදී මේගොල්ලෝ අපි කාට ඇහිලා කිව්වේ නැහැ කියන උද්දච්ච ප්‍රකාශය කරේ. ඉතින් ඒගේ මේ නැමැතිකම සම්බන්ධයෙන් අපි එදත් කිව්වා ඇහිලා අස් කරන්න ඕන කියලා. මේ රස්සාව හරියට කරන කෙනෙක් නෙමෙයි කියන එක හරි පැහැදිලි. ඊළඟ කාරණා තමයි අර ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ගැහැණු එක පිටට කට්ටිය. එතකොට ඔය කලාකාරයෝ සංවේදී කට්ටිය කාන්තා විමුක්තිය පෙනින් ඉන්න මේ සිවිල් සංවිධාන ඒ වගේ කට්ටිය ඇයි මේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ නැති? මට ආරංචි වෙනවා විදර්ශන කන්නම් කර මේ තමන් දාපු පෝස්ට් එකත් අයින් කරගත්තා කියලා. ඇත්තටම ඉතින් අර ඒ වගේ පීචන් වැඩ කරනවා මේ කන්නම් කරලා වගේ කට්ටිය. අනිත් කට්ටිය පීචන් වැඩත් නොකර මුකුත්ම නොකර ඉන්නවා. දැන් අපි නිකන් බලාගත්තොත් තිබුණේ අලුත් පරපුරේ ඉන්න මේ මහා ලෝක කාන්තා විමුක්තිකාමිනියෝ ඉන්නවනේ කලාකාරිනියෝම. ඒගොල්ලෝ කිසිම සද්දයක් මේ සම්බන්ධයෙන් කරන්නේ නැහැ. අඩුම ගානේ Facebook එකේ පෝස්ට් එකක් අතන්නේ නැහැ. ගෑනු කමිටට කියලා මේ සටන් කරපු මේ කාන්තා පෙරමුණ වල හර්නි අමරතුරිලා ගියා තන්නේ මේ සම්බන්ධ මේ සිටි සම්බන්ධයෙන් ඉතින්දි මේ රජය මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා බලයටපත් කරගත්ත රජය තවතවත් නීතිය නවනවාද කියන ප්‍රශ්නේ ජනතාව අහන්න පටන් ගන්න තියෙනවා මේ සිද්ධියත් එක්ක. අන්න එතනයි තියෙන්නේ. ඉතින් පොල් රාජ් කතා කරන කතන්දරය ඒක නෙමෙයි. එයා කියන වෙන කතන්දරයක්. ඒකට මේ මම දැක්කේ නෑ කිසිම මාධ්‍යයක් හෝ කිසිම සිවිල් සංවිධානයක් හෝ මේ දරුවියට වෙච්ච අසාධාරණ වෙනුවෙන් කතා කර ඇරෙන්න ඇයගේ පෞද්ගලිකත්වය හෙළිදරව් කරා කියන කතාවක් අපි කොහෙවත් දැක්කේ නෑ. ඒ නිසා ඒක වැරදි මතයක් යායේ. සමාජයට අධිකාරින් මේක කරන්න එපා. ඇත්ත වශයෙන්ම 19 වෙනිදා මේ පුළුල් විරෝධතාවයක් තියෙනවා මේ සම්බන්ධයෙන් කොළඹදී. ඒකට එන්න ඇහිලිවලා ඒ වෙනුවෙන් පෙනීමේ දරිවි වෙනුවෙන් විතර නෙමෙයි ඔය කොට හේනසිය දිනසාගෙන සම්බන්ධයෙන් හරියට පරීක්ෂණ වුණාද කියන එක ගැන ප්‍රශ්නයක් අපිට තියෙනවා. කොහොමදත් කුඩා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී මේ වගේ දේවල් සිද්ධ නොවන විදිහට රජය නීති තඩි කරන එකත් තීන නීතිය අනුව වුණත් ඒ වගේ අපරාධ වලට චෝදනා ලැබලා තියෙන මිනිස්සුන්ට රිංගල යන්න තියෙන ඉඩහුරන එකත් කරන්න කියන තමයි යෝජනාව තියෙන්නේ. දැන් මෙතන ඇත්තට වෙලා තියෙන්නේ සමාජයෙන් ලොකු පීඩනයක් ඇති වුණා. අටමස්ථාන උන්වහන්සේගේ තියෙන ප්‍රසිද්ධිය, ධනය, බලය, තියෙන දේශපාලන සම්බන්ධතා ඒව නිසා මේ මිනිස්සුන්ට හරියට නීතිය ක්‍රියාත්මක වුණේ නැද්ද කියලා. මොකද අපේ රනිල් වික්‍රමසිංහට දැක්කා. රනිල් වික්‍රමසිංහ අතරංගොඩ ගත්ත වෙලාවෙත් අපි ඒ ආකාරයටම එහෙම දෙයක් දැක්කා. එතකොට සමාජය ඇතුලේ බලය තියෙන මිනිස්සුන්ට තාමත් නීතිය ක්‍රියාත්මක වන්නේ වෙන ආකාරයකට 15 මිනියට ක්‍රියාත්මක කරන්නේ වෙන ආකාරයකට කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේකයි අපි මතු කරේ. ඉතින් පොල් රාජ් තනිකර වැරදි මතයක් සමාජගත කරන්න හදන්නේ. ඒ මතයට ඉඩ දෙන්න එපා.